මෙන්න තියෙනවා වතුර වීදුරුවක්. ඒ වතුර වීදුරුව වැටෙන්නේ නැතුව උස්සන්න ඔයාට පුළුවන්ද? ඔයා මට කියයි කාටද බැරි වතුර වීදුරුවක් උස්සන්න කියලා. ඔව්, ඔයාට පුළුවන්. හැබැයි ඔයාට ඔය වතුර වීදුරුව දවසක් දෙකක් එක දිගටම උස්සන් ඉන්න කියලා මම කිව්වොත් ඔයාට පුළුවන්ද ඒක කරන්න? වීදුරුව වටන්නේ නැතුව තියාගෙන ඉන්න ඔයාගේ අත රිදෙන්න පටන් ගන්නවා. ඔයාට ගන්න පුළුවන් තීරණ දෙකක් තියෙනවා. එක්කෝ ඒ වීදුරුව අතාරින්න සිද්ධ වෙනවා, එහෙම නැත්නම් වේදනාව දරාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඔයා මොකක්ද තෝරගන්නේ? ඔයා ඒ වීදුරුවට මොනතරම් ආස වුණත් ආදරය කළත් අනිවාර්යෙන්ම ඔයා එක මොහොතකදී ඒ වීදුරුව අතාරිනවා. කෙනෙක්ගේ අතින් වෙන සුළු වැරදි ඉවසගෙන ඒ දේවල් වලින් ඇතිවෙන වේදනාව දරාගෙන අපි ඉන්නවා. ඒ දවසක් එනවා අපි කොයිතරම් ඒ පුද්ගලයාට ආදරය කළත් ඒ බැඳීම අපිට මොනතරම් ඕනේ වුණත් අපි විඳින වේදනාව දරා ගන්න බැරි වෙන. අන්න එදාට වීදුරුව අතින් අතෑරලා අතට දැනෙන වේදනාව නැති කර ගන්නවා වගේ අර පුද්ගලයාවත් අපේ හිතෙන් අමතක කරලා හිතේ වේදනාව නැති කරගන්න අපිට සිද්ධ වෙනවා. Rhythm World.